ඒක අපි විපක්ෂ නායකතුමාට කිව්ව ආණ්ඩුවට උදව් කරන්න ඕන. ඉතින් කියන්නේ අපි ලෑස්ති උදව් කරන්න කියලා මේ යෝජනාව ගිහින් බාර දෙන්න කතා නායකතුමාට. අධිකරණ ඇමතුමා කියනවා මේකට හේතුව මේ රටේ නඩු වලට යන ප්‍රමාදය කියලා. ඒක විසඳන්න ඕනේ කියලා. මම ඒකට 100% එකඟයි. මේ රටේ තියෙනවා කියලා නඩු ලක්ෂ 11ක්. විශ්වකාරවලට හැන්දෑව වගේ කරන්න දෙයක් නැහැ. පොත්තු රොටි හදනවා. විතරයි දන්නේ ඒකට ඊළඟ දවසේ නඩුවට ලෑස්ති වෙන්න තියනවා කියලා. ඉතින් මේකට තියෙන්නේ නම් අපිට ආණ්ඩුවට උදව් කරන්න. මම විපක්ෂ නායකතුමාට කියන්නේ එතකොට මේ පාර්ලිමේන්තුවේ එකතු වෙලා යෝජනාවක් දාලා ඉනසුමානි බාර දෙන්න ඇත්ත වශයෙන්ම මේ රටේ මේ නඩු ලක්ෂ 11 විසඳන්න කියලා හොයලා බලන්න තේරුම් කාර්ක සභාවක්වත් කරා. ඒකට ආණ්ඩුවට අපි මේක කතා කරලා විසඳුමෙන් පස්සේ කිව්වා රේස්ටාද ගන්න නඩුකාරවරු 100ක් ඕනේ මහේස්ත්‍රා 1000ක් ඉන්නවා කියලා සහයෝගය දෙන්න. ව්‍යවස්ථාවේ සංශෝධනයක් හැටියට කවුද නඩුව අහන්නේ? කවුද විනිශ්චයකාරවරු? දැනට නඩු විනිශ්චය මම ඉංග්‍රීසියෙම තීරණ ගණනාවක් තියෙනවා. ඩයිම්සර්ස් ග්‍රෑන්ඩ් ජන්ක්ෂන් කැනල් එකේ ඉඳන් අනික් වට මම ලවණයා කතා කරන්නේ ඒකත් හොඳට මේ ජීවිත විලිතුමාට පැහැදිලි කරලා දෙයි. මේ හැම එකෙම කියනවා Tamanට වාසියක් වෙනවා නම් නඩුවේ අහන්න බෑ කියලා. දැන් Tamanට අවුරුදු 2ක් වැඩි වෙනවා නම් පඩිය තියෙනවා. පෙන්ෂන් එකට මේ පඩිය හම්බෙන්නේ. මෙතන ඉන්නේ පෙන්ෂන් නැති උනේ අය. ඒකට ඉන්නේ පඩිය වැඩි වෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. වාහන හම්බ වෙනවා. ඒකට ඒකේ යම්කිසි මුදලින් වාසියක් නේ. ඉතින් ආණ්ඩුවට තියෙන්නේ ඇත්ත වශයෙන්ම මේ නඩුව ආවේ ගමන් 82 යටතේ ව්‍යවස්ථාවේ සහතික කරන්න ජනමත විචාරණය කොහොමදයි කියලා. ඉතින් අපි මේ මේ ව්‍යාපාරේ ගෙනියන්න ඕනේ රට වටේම ගිහින් කියන්න 82 යටතේ සහතික කරලා මේ බලය ජනතාවට දෙන්න. ආණ්ඩුව කැමතිද නැද්ද? අපේ අලුත් වීඩියෝස් බලන්න Facebook පිටුවට ලයික් කරලා YouTube channel එක subscribe කරන්න.